ගරු සභාපතිතුමිය අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ ආණ්ඩුවට අද රටේ පුරවැසියාගේ ආරක්ෂාව වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව යම් චකිතයක් මේ රටේ ජනතාව තුළ තියෙනවා. මොකද රටේ වෙන සිදුවීම් බැලුවම වෙඩි දැබීම් බැලුවම ඒක ඔබතුමාලට අර්ථකථනය කරන්න පුළුවන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර වෙන අර්බුදයක් කියලා. හැබැයි සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේ ආයුධ අරගෙන රටේ සැරිසරන්න පුළුවන් නම් සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේ ආයුධයක් අරගෙන සැරිසරලා Tamanට ඕන කෙනාට වෙඩි තියලා යන්න පුළුවන් නම් ඒක ආණ්ඩුවේ සහයෝගයෙන් වෙන්න ඕනේ. ආණ්ඩුව අනුදැනුව මත වෙන්න ඕනේ. එහෙම නැත්නම් රටේ පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. Emotional, damn it. Let's go. අපි විශ්වාස කරන ඔබ තමුන්නාසෙලා මේ ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කරනකොට අර බංකුවේ තියලා ලෙක්චර් දෙන්න ලෑස්ති වෙනවා වෙනුවට පැහැදිලි වැඩපිළිවෙලක් සැලැස්මක් එක්ක මේ හැම ක්ෂේත්‍රයකම රට සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. බල ශක්තියෙන්, ආහාර වලින්, රාජ්‍ය සේවයෙන් රට සුරක්ෂිත කරන්න ඔබ තමුන්නාසෙලා ඒ වක්කීම් ඉෂ්ට කරයි කියලා. අනිත් පැත්තෙන් අපි අදත් විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය. අපි නාවික හමුදාව තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අද මුහුදු කරේ වෙන සිදුවීම් බැලුවම ජාත්‍යන්තර සංවිධාන අපරාධකරුවන්ගේ තිත්පොළක් බවට අපේ මුහුදු කරේ පරිවර්තනය වෙන වෙලාවක ආණ්ඩුවක් විදිහට ඔබ කළ යුත්තේ බොරු චෝදනා අදලා නාවික හමුදාපතිවරයා හිරේ දාන එක නෙවෙයි. නාවික හමුදාව තව දුරටත් ශක්තිමත් කරන එක. බුද්ධ්‍යංශ වාර්තා පිළිගන්න එක. බුද්ධ්‍යංශය තව දුරටත් ශක්තිමත් කරන්න ඕනේ. ගරු සභාපතිතුමිය ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් වරායේ කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් මද්ද්‍රව්‍ය තියෙනවා කියලා ඔබ ඒක රිලීස් කරා. දැනගෙන. හැබැයි කරලා තියෙන චෙක් කරලා. තාම රිලීස් කරපු කෙනාගේ නමක් ගන්නෙත් නැහැ. රිලීස් කරපු කෙනෙක් අතරංගුණ ගත්තෙත් නැහැ. කට උත්තරයක් ලියාගත්තෙත් නැහැ. දැන් මේ චෙක් කරපු දෙක මෙහෙමනම් චෙක් නොකර එළියට දාපු අය කොහොමද? හැබැයි මේවට වග කියන්නේ කවුද? කොතරම් දේශපාලනික වශයෙන් මේ මද්ද්‍රව්‍ය වැටලීම් දේශපාලනීකරණය කරන ආණ්ඩුව උත්සාහ කරුවත් අද අත්අඩංගුවට ගන්න පුද්ගලයෝ සහ ඒ අයගේ පසුබිම් බැලුවම පැහැදිලිව ඒ අයගේ දේශපාලන රැකවරණය ගන්නේ මොන දේශපාලන පක්ෂෙන්ද කියන එක පැහැදිලි වෙනවා ගරු සභාපතිතුමා. දැන් විදුහල්පතිවරයෙක් හම්බුණා. බලනකොට ඉස්කෝලේ දරුවෝ උන්ට මද්ද්‍රව්‍යෙන් ඉවත් වෙමු කියලා කිව්වට විදුහල්පතිවරයා බෙදලා තියෙන්නේ. දෙවිවල සංවිධායකවරයෙක් හම්බුණා. මොකක්ද යාගේ දේශපාලන පක්ෂේ? මොකේ ආසන සංවිධායකර පොට්ටු වෙනන්නේ නෙවෙයි. ආණ්ඩුවේ ගුරුවරයාගේ නෝන ආණ්ඩුවේ. ගුරුවරයාගේ නෝනත් ආණ්ඩුවේ. ඒතර කැම්පස් එකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔබේ තරුණ සංවිධානය කෙනා. යාගේ තාත්තා අම්මත් ඔබ තමුන්නාසලාගේ දේශපාලන පක්ෂේ. හැබැයි ඔබ චෝදනා කරේ කාටද? එහෙනම් අපි ආණ්ඩුවටත් කියන්නේ. නෙළුම් පාරයි පැලවත්තේ අතර ලොකු දුරක් නැහැ. එහෙනම් ටාගට් එකක් ගන්න නම් හරියට ගන්න නැත්නම් වැටෙන්නේ ඔබතුමාලගේ කාර්යාලය උඩට. එහෙනම් අපිට මේකේ දේශපාලනයක් නැහැ. මේ මද්ද්‍රව්‍ය නවත්තන්න ඕනේ. ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා අයිස් ෆැක්ටරියක් හොයාගත්තා කියලා. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක මහත්තයා කියනවා නෑ එහෙම එකක් තාම නෑ තාම හොයනවා කියලා. දැන් ඇමතුමා දන්නේ නැහැ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ. එක්ක ඇමතිවරයා බොරු කියනවා එක්ක පොලිසිය මාධ්‍ය ප්‍රකාශක බොරු කියනවා. දැන් කෝ නූරෙලිය ෆැක්ටරිය? දැන් නූරෙලිය ෆැක්ටරිය ලංකාවට බෙදා හරිනවා කිව්වා. දැන් මේ ෆැක්ටරියත් මාලිමාවෙත් දන්නේ නැහැ. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. අපි දන්නවා. ඔබතුමාලා වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඔබතුමාලා සමාජයට දීපු රටට දීපු පොරොන්දු ක්‍රියාත්මක කරගන්න බැරි වෙනකොට ඔබ වෙනත් මාවතකට මේක හරවන්න උත්සාහ කරනවා. වෙනත් පැත්තකට යන්න උත්සාහ කරනවා. ආණ්ඩුව විසින් මෙහෙවන සංවිධානාත්මක අපරාධ රටේ ක්‍රියාත්මක වෙනවා. දැන් එක වෙලාවක කෝ දවසේ වෙඩි නවත්වයි කිව්වනේ. අන්න ඊට වෙඩි තියලා. දැන් ඔබ තමුන්නාසෙලා මේ හැම දෙයක්ම මොකද කියන්නේ? එක පැත්තකින් සාක්ෂි හදනවා. එක පැත්තකින් ඔබතුමාලාට අපි චෝදනා කරන්නේ නැත්තේ ඒකනේ. දේශපාලන වේදිකාවේ හිටපු ඔබතුමාලා වෙනුවෙන් කතා පවත්වපු අය කියලා පොලිසිය තනතුරු දුන්නා. දැන් ඒක හරියද? ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලියුම හොයන්නේ එංගලන්තයට පස් දෙනෙක් යවුවනේ. දැන් එංගලන්තයට පස් දෙනෙක් යවපු වෙලාවේ කියන්නකෝ ප්‍රාන්තයටත් ගිහිල්ලා පාස්කෝඩ් ප්‍රකාරය ඩොකියුමන්ට් එක ලියපු එක කියලා කට උතරයක් ගන්න කියලා. ඇයි ළඟනේ අල්ල කෝච්චි යන්න පුළුවන් බෑන්. ඇයි එංගලන්තයට උතරක් කියලා ලංකාවට ගේන්නේ? අපරාධ ටිකට් පහ. පාපිසි කෑලි පාර්ලිමේන්තු ආම සභාපතිතුමිය ඕක තමයි වෙන්නේ. ජනාධිපතිතුමාලා පාපිසි කෑලි ටිකක් කියලා එතුමා තමයි වටෙන් යන්නේ මේ. A few moments later. මේ පාතාලය ගැන කතා කරා මද්ද්‍රව්‍ය ගැන කතා කරා අපි නීතිය සාධාරණ ක්‍රියාව යොදවලා තියෙනවා. මෙතුමාලාගේ පාතාල සම්බන්ධතාවත් මේ වෙනකොට මේ ඉන්දුනීසියාවෙන් ගෙන ආපු අය සහ හරහා එළි වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ පිළිබඳව විමර්ශනයක් කරමින් ඉන්නවා. ඒ හින්දා මේ මෙතන ඇවිල්ලා තමන්ගේ කාලේ පාතාලක වර්ධනය කරලා පෝෂණය කරලා පාතාලේ පවත්වාන කියලා තමන්ගේ බලය පවත්වාන ගේ මත මේ රටේ කවුරුත් දන්නවා තමන්ගේ තාත්තා ගිහිල්ලා බදාගත්තේ කවුද කියලා. මෙතන ඇවිල්ලා දැන් මේ මෙතන ඇවිල්ලා ඔබතුමා සම්බන්ධයෙන් දැනට ඔබතුමාගේ තියෙන සබඳතාව සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් අපි ඉදිරියට කරන්න. ඉතින් මේ රටේ දන්නවා ඕන තරම්. අය අලුතෙන් කියන දෙයක් නෑ. දේශපාලන පාවිච්චි කරනවා තමන්ගේ නිර්වත වහගන්න. තමන් කාලයක් තිස්සේ පාතාල සම්මතතා පවත්වාගෙන දැන් ඒ සම්මතතා අපි ඉදිරියට කියන්න. විමර්ශනය කරලා කියන්න. මෙතන ඇවිල්ලා නිකන් අනිත් අයට ඇඟිලි දික් කරන්න හදන්න එපා. මාලිමාවේ කවුරුවත් කුඩු ජාවාරම් කරලා නෑ. කවුරු හරි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව මත්ද්‍රව්‍ය කියන්නේ නෑ. මම කියන්නම් ගංජා සුරංග ගැනත්. මම කියන්නම් සොත්තුපාලි පුතා කාගාවද වැඩ කරන්න කියලා කියන්න පුළුවන් මට. හරිද? සොත්තුපාලිගේ පුතා කාගාවද වැඩ කරන්න කියලා කියන්න පුළුවන්. ගරු සභාපතිතුමියනි. ඒ හින්දා මෙතන ඇවිල්ලා මාලිමාවට ඇඟිලි දික් කරන්න හැකියාව නැහැ. මේ රටේ ජනතාව දන්න හොඳට මාලිමාව වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන වෙනුවෙන් නෙවෙයි. ඔබතුමා ඇවිල්ලා මෙතන හැමදාම ඇවිල්ලා මාලිමාවට ඇඟිලි දික් කරන්න එපා. ඔබතුමාලාගේ පැටිකිරිය හොඳට දන්නවා මේ රටේ මිනිස්සු. මිනිස්සු එළවලා දැන් මේක තමයි මේ දේශපාලනේ. හරිද? මේ රට නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මෙතන ඇවිල්ලා මඩ ගහන්න උත්සාහ කරනවා. රවිචන්ද්‍රත් මහත්මයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට මඩ ගහනවා. ශානි අබේසේකට මඩ ගහනවා. පොලිස්පතිවරයාට මඩ ගහනවා. හැබැයි කුඩුකාරයෝ වංචකාරයෝ අල්ලස දුෂණය කරන මිනිස්සු විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත වෙන්න යනකොට නැහිම නැත්තම් විමර්ශන සිද්ධ වෙනකොට මේ විදියට දිගින් දිගට මඩ ගහනවා. මේක තමයි මෙයාලගේ ක්‍රමය වෙලා තියෙන්නේ.
දැන් මෙතන නාමල් රාජපක්ෂ අම්මෝ මාර ප්‍රජාතන්ත්‍රවාදය මාර වැඩේ මේ අධිකරණයේ ස්වාධීන නැහැ. මේ අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යන්න අවස්ථාවක් නැහැ. දැන් මේ කවුද කියන්නේ? නාමල් රාජපක්ෂ. මම අහන්නේ දැන් ඒ තරම් මේ හොඳ නැති අධිකරණයක්. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ කාලේ ආපු බලපෑම් මොනවද? බැසිල් රාජපක්ෂගේ ලෝයව දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂකාරවරයෙක් කළා. මේ යාගේ නඩු කර කර හිටපු කෙනා බැසිල් රාජපක්ෂගේ. ඊට පස්සේ බැසිල් රාජපක්ෂගේ නඩුව දිවිනැගුම නඩුව හරියට ලිව්වේ නැහැ කියලා පවුලට තීන්දුව ලියන්නේ නැහැ කියලා ශිරාණි බණ්ඩාරනායකව එලවලා දැම්මා. අග්‍රවිංශකාරකමෙන් පන්නවල දැම්මා. ඊට පස්සේ සෙලාන් බැංකුවේ හිටපු බැංකුව සභාපතිව ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුටුවේ ඉඳුවා. අන්න අධිකරණයේ ස්වාධීනත්වය දැන් කතා කරන්න එනවා. කෝ නාමල් මෙතන මෙහෙමනේ කතා කරනෝ දුවනෝ. ප්‍රශ්නෙට උත්තරේ එනකොට පැත්ත පළාතක ඉන්න ප්‍රැක්ටිස් එකක් විදිහටම එන්නේ විනාඩි 10 කතා කරා ටක් ගාලා පැන්න ගියා. මේ ටික අහගන්න එයාට හැකියාවක් නැහැ, ශක්තියක් නැහැ. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලයක් තිස්සේ දැන් මේ කන්ටේනර් වලට මුවා වෙලා හිටියා. ඒ වගේම දැන් අද දවස තුලත් ඊයේ දවස තුලත් දැන් අපි බුදුරජාණන් වහන්සේට බුදු පිළිමෙට මුවා වෙලා තිබෙනවා. හැබැයි අපි එකක් කියනවා බුදු පිළිමෙට මුවා වෙලා කන්ටේනර් වලට මුවා වෙලා ඕගොල්ලන්ගේ වංචා දූෂණ හොරකම් මරකම් අපරාධ වහගන්න බෑ. ඒ විතරක් නෙමෙයි අර වතු සේවකින්ට රුපියල් 200ක් දෙන්න විරුද්ධව වැඩ කරපු ඒක වහගන්නත් බෑ. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඒ විතරක් නෙමෙයි දැන් අර මට මතක් වෙනවා ගලේ පහරපු බලලුන් ගැන කතාව. මාධ්‍ය ප්‍රකාශක තෙමේ දැන් චැලෙන්ජ් කරනවා. මේ කවුද මේ අසූචි වලක වැහගෙන අපිට චැලෙන්ජ් කරනවා. ඉතින් අපි කියන්න ඕනේ ඒගොල්ලන්ට හැමදාම මේවට මුවා වෙලා ඉන්න බෑ. මේ රටේ ජනතාව ඇත්ත සත්‍ය දන්නවා. දැන් කවුද මේ අපිට උපදෙස් දෙන්නේ? කවුද? පොලිසිය ගැන උපදෙස් දෙන්න හිටියා නම් හොඳයි. හැමදාම කතා කරලා පැනලා දුවනවා නාමල් රාජපක්ෂ. මට මතක විදිහට CD වික්‍රමරත්න පොලිස්පති කාලේ 182ක් පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් 180ක් දේශපාලන උමනාවට පොලිසියට පත් කරපු මහත්තුරු. එහෙම කරපු අය තමයි අද අපිට අවිල උපදෙස් දෙන්නේ මේ පත් කිරීම ගැන. මම ඒ ගැන වෙනම කියන්න. දැන් කවුද මේ අපිට උපදෙස් දෙන මහත්තුරු ටික? එක්කෝ අර අල්ලස් එකට කැඳවනකොට ණයාදෂ්ට කරපු අය. අනික වාහන එකලස් කරලා පොලිසියෙන් හොයන්න ගෙදරට යනකොට පාර්ලිමේන්තුවෙන් නැතුව කට්ටි පැනපු අය. ඒගොල්ලෝ තමයි දැන් මේ අපිට උපදෙස් දෙන්නේ. එහෙම නැත්නම් මහ බැංකු වංචාවට සම්බන්ධ වෙලා ඇත්තද නැත්තද කියලා පොත් ලියපු අය. එහෙම නැත්නම් මහ බැංකු වංචාවේ perpetual treasuries like කෝල් 64ක් එහා පැත්තේ ඉන්නවා. ඒක මන්ත්‍රී කෙනෙක් මම මේ නම් කියන්න තු යන්නේ. නම් කියපුවගෙන් ඇවිල්ලා අපේ කාලේ කරා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා කවුද? ලංකා පුත්‍ර බැංකුවෙන් ණය අරගෙන ලක්ෂ 467යි 58412ක් පොළු තියපු කෙනා. අද කුලියාපිටිය උසාවියේ නඩුවක් තියෙනවා. නඩු අංකෙත් ඕනනම් කියන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි අද ඇවිල්ලා අපිට මේ උපදෙස් දෙන්නේ. අපි කටයුතු කරන්න ඕන විදිය. අපිට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ. මේ දැන් කවුද? ජූලම්පිටිය අමරේ පිටිපස්සෙන් තියාගෙන තමන්ගේ ආරක්ෂාවට එහෙම කටයුතු කරපු මහත්තුරු බන්ධනාගාරයට ගිහිල්ලා අමරේ මං එළියට එන්න කියලා පණිවිඩ යවපු තාත්තලගේ පුත්තු අද එනවා අපිට මහජන ආරක්ෂාව ගැන පාඩම් කියා දෙන්න. නිමල් ලංසව ගිහිල්ලා මද්ද්‍රව්‍ය කහුවෙනකොට මීගමුවේ හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ බදාගත්තා. නැත්තම් නෑ කියන්නේ. එහෙම කටයුතු කරපු මහතුරු අද එනවා අපිට මද්ද්‍රව්‍ය චෝදනා කරන ඔව් අපිට සම්බන්ධ සමහරව අහුණා නීතිය ක්‍රියාත්මක කරලා අත්තරංගුට තාමත් මං හිතන්නේ ඇතුලේ. කිසිවෙක් නීතියට උඩින් නෑ. සියල්ල නීතියට යටින්. කවුරුවක් ආරක්ෂා කරන්නේ නෑ. නම් කවුද මන් දන්නේ පුවක් දණ්ඩාවේ කවුද මන්ද කිව්වා නේද? ඒගොල්ලන්ගේ ගෝලෝ ගැන කියන අපි ආරක්ෂා කරනවලු. ඒගොල්ලන්ගේ මං කලින් දවසකුත් කිව්වා. ඒගොල්ලන්ගේ කන්ටේනර් අපි නිදහස් කරලා ඒක අරගෙන ගිහිල්ලා පොහොට්ටුවේ මන්ත්‍රීගේ ඉඩමේ වලලනවා. මාර ආණ්ඩුවක් මේක. FCID ගේ විමර්ශන 283ක් දැනට තිබෙනවා. විමර්ශන 42ක් වහලා තිබුණු යට ගහලා තිබුණු විමර්ශන 42ක් නැවත ඉහළට අරගෙන තිබෙනවා. අන්න ඒවට අදාළ විමර්ශන සිදු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ 2024 ඇතුලේ ගින්නිල් වල සිරිලිව නාමල්ගේ අම්මගේ ගිනුම සිරිලිය ඒ වගේම පෙට්‍රෝලියම් එකේ වෙච්ච වංචා විහික බැඳුම් කර මේ සියල්ලට අදාළව අද විමර්ශන ඉදිරියට යමින් තිබෙනවා. ඉතින් කලබල වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. චෝදනා කරන එක අහන්න දෙයක් නැහැ. අර එහා පැත්තේ ඉන්නවා අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා පොලිස්පතිතුමා අනිකුත් නිලධාරීන් චෝදනා කරනවා. නම් කිය චෝදනා කරනවා. චෝදනා කරන එක සාධාරණයි. ඒක සාධාරණ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඇයි? ඉතින් මේගොල්ලන්ට චෝදනා නොකරන කාටද චෝදනා කරන්නේ? නීති හරියට අකුරට ක්‍රියාත්මක කරන මේ වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව අපරාධකරුවන්ට එරෙහිව නීති හරියට ක්‍රියාත්මක කරන මේ මහත්තුරුන්ට එරෙහිව චෝදනා කරන්නේ නැත්නම් කාටද චෝදනා කරන්නේ? ඒගොල්ලන්ට ඕන විදිහට නීතිය නමපු දේශබන්දුලට එරෙහිවද? ඒගොල්ලන්ට ඕන විදිහට නීතිය නමපු අනුර සේනානායකලට එරෙහිවද? ඒ වගේම CID එකේ විමර්ශන 5 යට ගහලා තිබුණු විමර්ශන 5 වහලා තිබුණු විමර්ශන 5 එළියට අවිලා තිබෙනවා. ඒ වගේම ලසන්ත තාජුදීන් ඝාතන විමර්ශන ඉදිරියට යනවා. ඒකයි මේ කලබලලා ඉන්න විමර්ශන තමන් දන්නවා තමන් පසුපස මේ වයින්නවා කියලා. එක්නැලිගොඩ ඒක ත්‍රිපුද්ගල මහාධිකරණේ නඩු දාලා තිබෙනවා. උපාලි තෙන්නකෝන් නඩුව යනවා. ඒ විතරක් නෙවෙයි කීට් නොයා නීතිපතිට යොමු කරලා තිබෙනවා. පොලිසියේ විශාල ප්‍රමාණයකට දැන් මේ කටයුතු පහසු කරන්න ඕන කරන විදියට අවශ්‍ය කරන පුහුණුවීම් විදේශීය පුහුණුවීම් ලබා දෙමින් තිබෙනවා. පොලිසියේ 400කට වැඩි අද විනය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නිසා ගරු මූලාසනරුඩ මන්ත්‍රීතුමනි අද නිවැරදි ලෙස අපේ ආණ්ඩුව අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම අපේ ආරක්ෂක අමාත්‍යාංශයත් නිවැරදිව මෙරට ජාතික ආරක්ෂාව ඉදිරියට ගෙන යමින් මහජන ආරක්ෂාව තහවුරු කරමින් රට නිවැරදි දිශාවට නීතිය අකුරට ක්‍රියාත්මක කර යනකොට
සුන්බුන් විපක්ෂයේ කලබල වෙලා තිබෙනවා. කලබල වෙන හැමෝම දිහා බැලුවොත් එහෙම අපිට පේන්න තිබෙනවා හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම කුමන හෝ අපරාධයකට වංචාවකට සම්බන්ධ. ඒ නිසා තමයි අද මේ කලබල වෙලා ඉන්නේ. කමක් නැහැ. ඇති තරම් කලබල වෙන්න.